ආරය කල කිහුණා පින්මල මයිවය පිරුණා අන්නමදිමිති ගෙදර කවුද? ඉරුනේ ඉදවෙන ගුණෙන් පිරුණි දෙක බෙදනි මිගයනි අසදි කිහිමි. ඔව් කියන්න බෑ. අයියේ අපි මේ කරගෙන සප්පෝඩුවක් ගන්නවා. අපිට මේ සල්ලි මදෙලා තියෙන සවකලය ගන්න. කීයක් හරි ආධාර දෙන්න පුළුවන්ද? මල්ලි මේ වෙලාවේ නම් මල්ලි ගෙදර කවුරුත්ම නැහැ. මං මේ වෙන වැඩකට හිටියේ. අපේ අම්මලයි තාත්තලයි ගමනක් ගියා. මගේ අතේ කීයක්වත් නැහැ මල්ලි. මේ මම හිටියට මං ගාව කීයක්වත් නැහැ. මම යාළුවා ළමයා. එයාලා ගියා වෙනකොට මං ගාව කීයක්වත් නැහැ. දැන් මල්ලිට මොකද්ද කීයක් ඕනේ කියන්නකෝ මට හරියටම. කීයක් හරි දෙන්න. මං ගාව කීයක්වත් නැහැ හැබැයි. 20ක්වත් නැහැ. හැබැයි අපේ අතන කඩේ තියෙනවා ඉස්සර. කඩේ මොන හොල්මනක් නැහැ. මොන හොල්මනක්වත් නැනොට මාත් හොල්මනක් නෙවෙයි ඉන්න මගෙන් ඉල්ලන්න එන්න එපා. මම වෙන වැඩක හිටියේ. මොකද්ද මේ මිච්චෙන් ලොකු කියන්නේ? මේ ගේ අපේ අම්මලයි. මගේ නෙමෙයි. මගේ බෑ. මං ගාව කීයක්වත් නැහැ. දැන් කිව්වහම අහලා ඔය උතනින් ආප්පාරෙන් මම යන්න 10ක් දීලා මොකෙන්ද 10ක් කරා මොනවා බලන්නයි මේ ඔය මුරගත්ත කරන්නේ තියෙන පොත ඔය නාමලේක අයියේ මේ නෑ ඔය මේ බොරු කියන්නත් යනවා අනේ අයියේ බොරු නෙමෙයි දැන් රුපියල් 10ක් මොනවද හිටම් ගියා හරි ඔයාත් එහෙම්ම බෑන්නේ යාලේ අනේ අයියේ නෑ මොකොත් නැහැ ඒ අයියේ රුපියල් 100 රුපියල් දෙන්නේ නැහැ කීයක් වද හෙන්න